අයිබෝන් වල හැම කෙනෙක්ටම ඉතින් පහුගිය දින කිහිපය තුළ වෙච්ච සිදුවීම් එක්ක අපේම ආදරණීය ජනතාව බහුතරයකට තමන් ජීවිත කාලය තුළ රැස් කරගත්ත ගොඩක් දේවල් තමන්ගේ ළඟින් හිටපු තමන්ගේ හිතවතුන් ආදරණීය දූ දරුවන් ඊට පස්සේ ගත්තොත් එහෙම දෙමව්පියන්ට දරුවන්ට දෙමව්පියෝ විවිධ පාර්ශවයන් සබා දහම් විසින් විනාශ කරලා දැම්ම නැත්නම් ඉවත් කරලා දැම්ම. ඉතින් මේ වීඩියෝ එක කරද්දිත් බහුතරයක් පිරිසක් අපේ රට තුළ අසරණ වෙච්ච පිරිස විවිධ පාසල්වල තව පන්සල්වල සහ තමන්ගේ හිතවතුන්ගේ නිවස්වල මේ විද්දිත් ඉන්නවා කියන එක ඔයාලා හැම කෙනෙක්ම අපි හැම කෙනෙක්ම දන්නවා. ඉතින් මේ වෙච්චි දේවල් එක්ක අපිට ගොඩක් දේවල් මේ සමාජයට අහිමි වෙච්ච දේවල් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම අපේ ජීවිත. එතකොට මිනිස්සුන්ගේ ජීවිත වගේම ආදරණීය සත්තුන්ගේ ජීවිතත් ඒ අතර ප්‍රබල ලෙසම රටට අහිමි වෙච්ච දේවල්. එතකොට ඒත් එක්ක මිනිස්සු උපයාගත්ත මිනිස්සුන්ගේ ධනය අනිකුත් වත්කම් මිනිස්සුන්ට අහිමි වුණා. ඉතින් අපේ රට මේ වගේ අවස්ථාවක විශාල වශයෙන් මිනිස්සු මේවට උදව් කරා. ඒවා අපි සමාජ මාධ්‍ය තුල දැක්කා. ලෝකේ රටවල් වලින් ඇවිල්ලා අපේ රටට උදව් කරා. ඉතින් ඒවා ඇත්තටම අපේ රට මේ වගේ තැනකටපත් වුණාම අමාර වටින දේවල්. ඉතින් සමහර තැන්වලදී අපි දැක්කා සෝෂල් මීඩියා වල මේ කෙනෙක්ට හාල් කිලෝ එකක් දෙකක් දීලත් ඒකත් එයත් එක්ක සෙල්ෆියක් ගහලා දානවා. ඉතින් ඒ වගේ දේවලුත් දැක්කා. නමුත් ඇත්තට මේලා ඉන්නේ අසරණ වෙච්ච මිනිස්සු පිරිසක් මිස යම් දෙයකදී ඒ කියන්නේ කිසිම දෙයක් කර කියා ගන්න බැරි මිනිස්සු නෙමෙයි. මොකද යාලා හොඳට කාලා බීලා හිටපු අපිටත් වැඩිය හොඳට කාලා බීලා ඒ තමන්ගේ ජීවිත ගමන ගෙනිච්ච මිනිස්සු තමයි උතන ඉන්නේ බහුතරයක්. ඉතින් ඇතැම් විට ඒ වගේ දේවල් අනුමත කරන්නත් බෑ. නමුත් අපි දෙන එකට නෙමෙයි විරුද්ධ දෙන එක අනිවාර්යෙන් හොඳයි මිනිස්සුන්ට. ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ. උපරිම හද භක්තියෙන් දෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒවාර කෙනෙක් එක්ක ෆොටෝස් ගහලා දාද්දී චූටි ගැටලුවක් තියෙනවා වෙන්න පුළුවන්. මොකද ඒක මට වුණොත් ඒක මටත් දැනෙනවා. දැන් මම මොනවා හරි දෙයක් වුණොත් මට ස්වභාව ධර්මයෙන් වෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු මයිත් එක්ක මට දෙයක් දීලා ඒක ෆොටෝ එකක් ගහලා දාද්දී ඒකට එහෙම ගැටලුවක් තියෙන එක තමන්ගේ පැත්තේ හැම වෙලේම හිතවොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? හරි. ඉතින් මේ ওই විදිහට ස්වභාව දහම මේ රටේ මිනිස්සු විශාල පිරිසකට එරෙහි වුණා පහුගිය දින කිහිපය තුළ. ඉතින් දැන් ඕකෙදී තවත් දෙයක් තමයි අපේ පන්තිවලට සම්බන්ධ වෙන දරුවෝ විශේෂයෙන් ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළව ඒ අසරණ දරුවන්ට අපි අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම උදව් උපකාර කරන්න ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් අපි කරනවා කරා. ඉතින් ඒ දරුවන්ට අපේ පන්තිවලට සම්බන්ධ වෙන අපි කරනවා ඉදිරියට යම් කෙනෙක්ගේ පොත්පත් අහිමි වෙලා ඇති. ඒවට අදාළ සියලුම නිබන්ධන අපි නොමිලේ දෙනවා ඒ දරුවන්ට. පෑන් පැන්සල් උපකරණ හැමදේම අපි ලබා දෙන්න ඉදිරියට අපේ පන්තිත් එක්ක සම්බන්ධ දරුවන්ට අපි අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් හැම දරුවෙක්ටම කියන්නේ කිසිම වෙලාවකදී මොන ප්‍රශ්න තිබ්බත් අධ්‍යාපන කටයුතු නතර කරගන්න එපා. ඔයාගේ අධ්‍යාපන කටයුතු කන්ටිනියු කරගෙන යන්න. ඉතින් ඒවට අවශ්‍ය කරන උපරිම සහාය අපිට දෙන්න පුළුවන් උපරිම සහාය අපේ පැත්තෙන් අපි දෙන්න කටයුතු කරනවා. හරි. ඒත් එක්කම දැන් ඔය මේ සමාජයට කියන්න තියෙන දෙයක් තමයි දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන ඕනේ තරම් අර බිම් අගලකට මිනි මරා ගන්න රටක් බවට මේකපත් වෙලා තියෙනවා. හරි. එතකොට එහෙම රටක අපි දැකලා තියෙනවා මිනිස්සු රණ්ඩු වෙනවා. හරි. එක බිම් අඟලකට මිනිස්සු මරා ගන්නවා රණ්ඩු වෙනවා. ඉතින් එහෙම දැකලා තියෙනවා අපි මේ රට තුල. ඉතින් එහෙම කොට්ටාසයක්. ඊට පස්සේ තවත් ගත්තොත් එහෙම අර අනුන්ගේ දියුණුව තවත් මිනිස්සෙක්ගේ දියුණුව දැකලා ඒකට අකුල් හෙලන මිනිස්සු, ඒකට අකමැති මිනිස්සු, කකුලෙන් අදින මිනිස්සු අනුන්ගේ දියුණුවට. ඉතින් එහෙම කොට්ටාස අපි ඕනේ තරම් මේ සමාජයේ දැකලා තියෙනවා සහ අදටත් දකිනවා. ඊට අමතරව ගත්තොත් එහෙම හැම වෙලේම තවත් කෙනෙක් ගැන හොයන මිනිස්සු. කියන්නේ තමන්ගේ ජීවිතේ නෙවෙයි තවත් මිනිස්සෙක් ගැන හොයනවා. එයාලගේ තියෙන දුර්වලතා මොනවද? ඊට පස්සේ ගත්තොත් මේ මිනිස්සු කරන්නේ මොනවද? එයාලා යන්නේ කොහෙද? නේද? එහෙම හොයන ඕපදූප හොයන සෙට් එකකුත් මේ සමාජයේ අදටත් ඉන්නවා. කලිනුත් හිටියා අදටත් ඉන්නවා අනාගතයටත් ඉන්න පුළුවන්. එහෙම මිනිස්සු අපි දැකලා තියෙනවා. ඊට පස්සේ තව කෙනෙක්ගෙන් අර කොමිස් අල්ලස් මුදල් ගන්න කොට්ටාස අපිට අහන්න දකින්න ඕනේ තරම් මේ සමාජයේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉදිරියටත් එහෙම අවස්ථාව අහන්න දකින්න ලැබෙයි. ඊට අමතරව ගත්තොත් එහෙම අර කවදාවත් මැරෙන්නේ නැති මිනිස්සු වගේ. හරි.
උපරිම වත්කම් රැස් කරනවා. තමන් සාමාන්‍යයෙන් අද දවසේ කන්නේ බොන්නේත් නැහැ. අනාගතයට තමයි සල්ලි ඉතුරු කරන්නේ. ඒ තරම් අධික ලෙස තණ්හාවෙන් වත්කම් රැස් කරන මිනිසුත් මේ සමාජයේ ඉඳලාත් තියෙනවා, අදත් ඉන්නවා, මතු අනාගතෙත් ඉන්නවා. ඒකට තමන් පරිභෝජනය කරන්නෙත් නැහැ හරියට. තව කෙනෙක්ට දෙන්නෙත් නැහැ. ඒත් එක්කම ඒවා ඉතුරු කරනවා. අධික ලෙස තණ්හාවෙන් ඉතුරු කරනවා. එහෙම කොට්ටාසත් ඇතැම් පිරිසක් මේ සමාජය තුළ අපිට දකින්න අහන්න අනිවාර්යෙන්ම ලැබිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අර බලයට කෑදරය තමන් බලය කියන එක නේද හැම වෙලේම කෑදරව මේ ලොකු මාන්නෙන් ජීවත් වෙන මිනිස්සු නේද නිකන්. එහෙම කට්ටිය අපි මේ සමාජය ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් ඔහොම කොට්ටාසයකට දුන්න ස්වභාව දහමෙන් හොඳ උත්තරයක් මේක කාලෙන් කාලට දෙනවා. ඉතින් එහෙම බහුතරයක් කොට්ටාසයකට ස්වභාව දහමෙන් දීලා තියෙනවා හොඳ උත්තරයක්. මේ හැමදේම ස්වභාව දහමට යට. يعني අපි උපේන දේවල් වෙන්න පුළුවන්. අපි කරන ක්‍රියාවන් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ස්වභාව දහම විසින් බලාගෙන ඉඳලා යම් දවසක ඒවට අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා දෙනවා. කවුරු හරි කෙනෙක් තවත් කෙනෙක්ට විරුද්ධව තවත් කෙනෙක්ගේ ගමනකට බාධා කරනවා නම් ඒවා ඒ වෙලාවට Tamanට සතුටක් වුණාට මතු අනාගතයේදී අනිවාර්යයෙන්ම ඒවට අවශ්‍ය කරන රිටර්න් එක ස්වභාව දහමෙන් සපයනවාමයි. තවත් දෙයක් තමයි සෝෂල් මීඩියා වල දැක්ක නිරන්තරයෙන්ම අර අසරණ නොවිච්ච මිනිස්සු අසරණ වෙච්ච මිනිසුන්ට ආධාර ගන්න අවස්ථා පෙන්වුවා. ඉතින් එහෙම දේවල් කරන්නත් එපා කියන කිල්ලනවා. හේතුව තමයි ඒවා තමන්ගේ යන්න ගියාම මේ යන්නේ දරා ගන්න බැරි විදියට තමයි තමන්ගේ අයථා ලෙස උපයන දේවල් තමන්ගේ යන්න ගියාම යන්නේ. ඒ නිසා හැම වෙලේම හෘද සාක්ෂියට එකගව හරියට අපි ජීවත් වෙමු. ඉතින් ඒ නිසා හැමෝම හැමෝටම උදව් කරමු පුළුවන් උපරිමයට හැමෝගේම ආත්ම ගෞරවය ආරක්ෂා වෙන විදිහට උදව් උපකාර කරලා අපි මේ වැටිලා තියෙන තත්ත්වෙන් ගොඩෙමු කියන එක තමයි හැමෝගෙම ඉල්ලන්න